සාදරයෙන් පිළිගන්නවා ලක්ෂයේ ගමනට. අද මම හදන්න යන්නේ මේ වගේ පෑසර කොටයක්. මගේ channel එක subscribe කරලා එහා පැත්තෙන් bell icon එක all දාගෙන like එකකුත් දාන්න එන යන අපි යන වීඩියෝ එකට. ඒකට අවශ්‍ය කරන බඩු ටික තමයි මේ වගේ මෝටරයක් ඕනේ. පෑන් එක rotate මෝටරේ තියෙන්නේ. එන්නේ rotate මෝටරය තමයි ගන්නෙ. ඊට පස්සේ අඟල් භාගයේ පොඩි ස්ලෝම් බටියක් ඕනේ. අඩියක් විතර කෑල්ලා. ඊට පස්සේ ඒකත් යන්න පුළුවන් පොඩි බට කෑල්ලක් ඕනේ. ඒක අඟල් දෙකමාරට වඩා පොඩ්ඩක් ලොකු වෙන්න ඕනේ. එන්නේ වගේ පොඩි බට කෑල්ල දෙකක් ඕනේ. මේ වගේ බම්බුවක් ඕනේ. කාඩ්බෝඩ් බම්බුවක් තියෙන්නේ. ඔය කට පුළුවන් ටින් එකක් ගන්නද? මං ගා ටින් එක නැතිනම් මේ බම්බුවක් ගන්නෙ. නෝ ලොකු සිදුරන්නේ තියෙන්නේ. ඉතින් මෙන්න වගේ පොඩි බෝතල් මූඩි දෙකක් ඕනේ. ඔන්න හොදලා අලෝ ගන්න ඕනේ. ඊට පස්සේ බයින්ඩින් කම්බි ඕනේ. ලාම යාළුවනේ මෙන්න වගේ මූඩ අරගෙන මෙතනින් තියලා අලෝ ගන්න ඕනේ. දෙපැත්ත මොනවම මම වීඩියෝ කරා යන අතර මට ලොකු මූඩි දෙයක් හම්බුණා. අලෝලා මෙන්න මේ වගේ ගහගත්ත ඇන ටිකක්. ඊපස්සේ යාළුවනේ මෙන්න එක රටා ටික ගහ ගන්න ඕනේ. විසක්කේට ගහපු රටා ටික මට මේක රටා ටික ගන්න වීඩියෝ ගන්න බැරි වුණා. රටා ටික ගන්නේ කොහොමද කියලා මම දාන්නම් ෆොටෝ එක. ඒකෙන් බලලා හදා ගන්න පුළුවන්. මේක වටේම යාළුවනේ ඇල්මිනියම් තහඩුවක් කරනවා. එන්නේ තමයි යාළුවනේ අපි පේස් එක දෙන්නේ. මෙන්න එහෙ තමයි යාළුවනේ ඇල්මිනියම් තහඩුව අදින්නේ. මෙන්න එහෙම තමයි යන්නේ රටා ටික එන්නේ. ඊපස්සේ යාළුවනේ මෙන්න වගේ ලෑල්ලක් ගන්න ඕන. ලක් අරගෙන යාළුවනේ මේ එක ලෑල්ලක් නම් අති වෙනවා. ඒකෙන් දා පොඩි කෑල්ලක් ඉස්සරහට අරන් තියෙනවා. මෙන්න වගේ ටිකෝණ දෙයක් කපාගෙන මෙතන තියන්න එපා යාළුවනේ උලට. මේක පොඩ්ඩක් මට්ටම් කරගන්න. ඊට පස්සේ යාළුවනේ අපි අර පොඩි ස්ලෝම් බට කෑල්ලක් ගන්නකෝ. පොඩි එන්නේ පොඩි ස්ලෝම් බට කෑල්ල දෙක ඔන්න හොදලා බැනස් එකේ දාලා අලෝ ගන්න ඕනේ. අපි දැන් ඒක අලෝ කම්බු සිලිකන් වලින් මෙන්න මේ කෑලි දෙක හොඳට අලව ගන්න ඕනේ. මම දැන් එකක් අලව ගත්තා. ඊට පස්සේ දැන් අපි අනිකත් අලව ගමු මෙතනින් ඔන්න තියලා. ඔන්න හරි අපි දැන් මේ කෑලි දෙක හොඳට අලව ගත්තා. ගන්න මේකට තමයි බර එන්නේ. මේ ටිකෝණ දෙක හයි කරනකොට මෙන්න එක හයි කරගන්න පුළුවන් විදිහට පොඩ්ඩක් ඉඩක් තියලා හයි කරගන්න ඕනේ. හයි කරගන්න ඕනේ මෙන්න පේන විදිහට දාගන්නවා. ඔන්න හරි දැන් අපි ඉන්නේ කොටේ හයි කරගත්තා. මෙන්න එහෙ තමයි ඉන්නේ කොටේ. ඉන්නේ පේන විදිහට. ඊට පස්සේ මේක දැන් ඔන්න එහෙට මෙහෙට පැද්දෙනවනේ. පැද්දෙනකොට ස්පෝක් කම්බි රටා ටික මාරු වෙනවනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ අඟල යණයක් අරගෙන අනේ රත් කළා. මෙතන කැරකෙන්න පොඩි ඉඩක් තියලා මේ දැන් මේ දාදින් දිග බටේ එන්නේ දිග බටිය අස්සේ රත් කළා ඔහම ගහ ගන්න ඕනේ. අපි දැන් ඒක රත් කරලා ගහගමු. මම රත් කරලා දාගත්ත දෙපැත්තෙම ඉන්නේ තමයි ඉන්නේ. දැන් මේක එහෙට මෙහෙට හෙල්ලෙන්නේ නැහැ. මේ මෙන්න තමයි ගානට කරගෙන්නේ කොටේ. පොඩ්ඩක් එහෙට මෙහෙට හෙල්ලෙන්න තියෙන්න ඕනේ. නැත්තම් මේක ඇතුලේ මේ දෙපැත්තේ හිර වෙනවා. අද මම ගන්න ස්පෝ කම්බි නෙමෙයි බයින්ඩින් කම්බි. අනේ මේකට තමයි පේස් එක දෙන්නේ. මේ ඇල්මිනියම් තහඩුව මේ වටේම යනවා. ඒකෙන් තමයි පේස් එක එහෙට මෙහෙට යන්නේ. අපි ඉස්සෙල්ලාම පේස් එක හයි කරගමු. ඉස්සෙල්ලා මෙන්න මේ වගේ නියනක් අරගෙන කම්බිය පොඩ්ඩක් කොහොම තියලා මේකේ වට දෙකක් කොතා ගන්න ඕනේ. වට දෙකක් කොතාගෙන ස්පීන් එක වගේ පේස් එකට ඔන්න හොදලා අලෝ ගන්න ඕනේ. සිලිකන් දාලා ඊට පස්සේ ඔන්න ගානට කරගෙන ස්පෝ කම්බිය. අපි දැන් ඒක අලෝ ගමු සිලිකන් දාලා. කම්බිය මෙතනට තියලා අලෝ ගන්න සිලිකන් දාලා ගෑවි යන්න ඕනේ. ඉතින් ඔක්කොම අමුණ ගන්න ඉන්නේ වගේ. කම්බි ඔක්කොම 11ක් තියෙන 11ම බූ ගම් දාලා අලෝ ගන්න ඉවරයි. ඊට පස්සේ මේ ස්පෝක් කම්බි පිටක් කියමයි ගෑවෙන්නේ නැතුව එහෙම තියෙනවනේ. එන්න එකට කරන්න පොඩි වැඩක් තියෙනවා. රබර් පටියක් ගැට කරලා මේ පැත්තෙන් අනියක් තියලා රබර් පටිය ඇදලා හොඳට ගැට ගන්න ඕනේ. ඊට පස්සේ මම ඔය ගැට දැන් කරලා පෙන්නන්න එකක්. එන්නේ වගේ ඔක්කොම කරන්න ඕනේ.
මෙන්න රබර් පටිය කරන් රබර් පටිය දෙකට කපන්න ඕනේ. දෙකට කම්බිය මැත්තින් වගේ තියලා ගැටයක් දා ගන්න ඕනේ. ඊට පස්සේ මෙතන අපි දැන් මේකනේ ගැට හැව්වේ. කම්බිය හොඳට තද වෙලා තියෙන්න ඕනේ. මේ පිටිපස්සේ කියන්නේ මෙන්න එතන පොඩි අණියක් ගහලා රබර් පටිය ඇදලා ගැට ගහන්න ඕනේ. කොටේ ගෑවෙන්නේ නැතුව එන්නේ වගේ ගැට ගහ ගන්න ඕනේ. අපි දැන් ඉන්නේ අද එකක් ගැට ගහමු. මේ වගේ ගැට ගහ ගන්න ඕනේ කම්බිටි ඔක්කොම. එතකොට හොඳ ටයිට් එකක් තියෙනවා. එතකොට මේක ගෑවෙන්නේ නැතුව තියන්නේ මේ ගෑවෙනවා. අපි දැන් ওই අනිත් ඔක්කොම ටික ගැට ගහගමු. රබර් පටි දාලා. ඔන්න හරි මෙන්න තමයි අපිට රබර් පටිය දාගන්නේ. කම්බිටි හොඳට තද වෙලා හිටිනවා. කොට එහෙම යන්නෙත් නෑ. හොඳට තද වෙලා හිටිනවා. ඊපස්සේ මෙන්න මේ මෝටරේ අරගෙන මෙන්න එතන බොබින් එක ගහ ගන්නවා. මෙන්න මේ බොබින් එක ගහගෙන ඒ මෙතන පටිය පොඩ්ඩක් රත් කරලා බොබින් එක මස්සට යවන්න ඕනේ. මස්සට යන හොඳට කම්බියෙන් ගැට ගහන්න ඕනේ. දැන් අපි එන්නේ හදාගමු. ඔන්න හරි දැන් මම රත් කරලා පටිය අස්සට ගහුවා. බොබින් එක ඊට පස්සේ මෝටරේ ගලවලා ගන්න මෙතනින්. ඊට පස්සේ බොබින් එක පටිය අස්සේ හිර වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් මෙතනින් අපි මෝටරේ තියාගෙන පොඩි ස්ටෑන්ඩ් එකක් හදාගන්න ඕනේ. මෝටරේ කොහොම තියන්න බෑ. මෙතනින් පොඩ්ඩක් දෙපැත්තෙන් ටෑල්ලක් හරි රීප්යක් හරි ගහලා මෝටරේ තියෙන මෙතන පොඩි තවු දෙකක්. මෙන්න එතන තියෙන පොඩි තවු දෙකට එන්න හැදිලා හරහට තියලා ඇණයක් ගහන්න ඕනේ. ඊට පස්සේ ඇණයක් ගහලා මේ පොළු දෙක හිට මෙහෙට යනවනේ. ඊට පස්සේ බයින්ඩින් කම්බිය එතන හොඳට තද කරන්න ඕනේ. මෝටරේ හයි කරලා ඉවරයි. ඊට පස්සේ දැන් මේක ලිකන් කරගෙන මෝටරේ කරගෙන නැතුව මෙන්න එතන මෝටරේ ආසේ පොඩි සිදුරක්. මෙන්න පේන්නේ. මේ යකඩ යන්නේ. එන්න එතන ඔන්න පොඩි යකඩ ඇණයක් දාලා ඊට පස්සේ ඒ කෙලින්ම මෙතන කොහොම රත් කරලා මේ යකඩ ඇණිය රත් කරලා මෙතන යවන්න ඕනේ. අපි දැන් ඒක යවමු. ඔන්න හරි. ඊට පස්සේ දැන් මෙන්න යකඩ ඇණ දෙක කම්බියක් දාලා හොඳට ගැට ගහන්න ඕනේ. ඊට පස්සේ මේක හොඳට තද වෙලා හිටිනවා. ඒක දැන් මම මෙතන හොඳට ගැට ගහගත්තා. බකට් කම්බි වලින්. දැන් හරියවන්නේ දැන් අපි දැන් මේ කාන්ටේ දීලා බලමු මේක කැරගෙනවද කියලා. දැන් ඔය කට්ටිය පේනවා දැන් මේක කැරගෙනවා. දැන් මෝටරේ විතරයි කාන්ටේ දීලා තියෙන්නේ. කොට්ටේට තාම කාන්ටේ දීලා නැහැ. මෙන්න එහෙ තමයි උනේ කැරගෙන්නේ. කම්බියට මේ පේස් වයර් ටික අමුණගෙන යන දකුණු පැත්තේ කෙරවල එක තමයි කරන්ට් එක තියෙන එක. දැන් ඒකට වයරයක් අමුණමු. ඔන්න දැන් මම දැන් වයර් ටික ඔක්කොම අමුණ ගත්තා. කරන්ට් එක එවන්නේ මෙන්න මේ ටිකෙන්. අපි දැන් මේ ටිකට හොටර් ටික අමුණ ගමු. දැන් බල්බ් 10න් පේස් ටික අමුණලා ඉවරයි. මෙන්න එහෙ තමයි අමුණන්නේ. දැන් අපි බල්බ් 10 නිව්ට්‍රල් එක අමුණ ගන්න ඕනේ. ඔන්න දැන් මම පේස් ටිකයි නිව්ට්‍රල් එකයි ඔක්කොම අමුණුවා. දැන් අපි මේකට පයිවට් බල්බ් ටිකක් දාමු 10ක්. ඔන්න දැන් මම බල්බ් ටික ඔක්කොම දාගෙන ගියා. දැන් අපි මේකට අමුණමු. ඒ කියන්නේ පේස් එක අමුණනකොට මෝටරේ අමුණු වයර් එකටම මෙතනටම ඊපස්සේ නිව්ට්‍රල් එකට එහා පැත්තේ වයර් එකට කන්ටේ දෙනවා මම. හරියවනේ මෙන්න එහෙ තමයි ලයිට් එක වැඩ කරන්නේ. මේ නිස්පෝ කම්බිය යවනේ කොයි වෙලේවත් කාන්ටේ දී අල්ලන්න යන්න එපා. කරන්ට් එක වදිනවා. මේ අපේ කතන්දර නෙමෙයි මේ වරිය ස්ටෝරි බොසා ඉතින් නම් ඉන්දර වගේ නම්බර එකේ නාද රට හැම කම්සේ සිදුවට අලු කැඩි රට කුඩු කඳ වගේ උඹලා අපි දර කඩිය කොළඹට කම්බියත් මරම් ඒ නයවනේ අදට මම ගිහින් එන්න අපි තව වීඩියෝ එකක් හමු.